අපි වෙඩින් එකට රෙඩි වුණ විදිය part 2. කලින් වීඩියෝ එකේ මම රෙඩි වුණ විදිය කිව්වට හස්බන්ඩ් රෙඩි වුණ විදිය කිව්වේ නෑනේ. එයාගේ සැලොන් එක විදියට අපි සිලෙක්ට් කරගත්තේ සැලොන් 01. එයාගේ facials, hair cuts ඔක්කොම කළේ ඒකෙන් තමයි. වෙඩින් එක දවසේ එයාගේ look එකත් හරිම ලස්සනට ඇවිත් තිබුණා. එයාගේ suits දෙකම අපි මැහුවේ අලුත්ගම සේනාධීර එකෙන්. මගේ බඩු ගන්න තැන් 60කට විතර ගියාට එයාට දවස් දෙකටම ඕන suits, shoes ඔක්කොම හදාගත්තේ මේකෙන්. ඊට පස්සේ ඉතින් අපේ වෙඩින් කාඩ් එක ඩිසයින් කරලා ඒක හැදුවේ නම් මමම තමයි. වෙඩින් එකට මාසයක් වගේ තියලා අපි කාඩ්ස් හැමෝටම දුන්නා. ඒකටම ගැලපෙන විදිහට වෙඩින් කේක් බොක්ස් එකක් ඩිසයින් කරගත්තා. ඒවා print කරලා හදාගත්තේ පෙටා වලින්. ඒත් එක්කම වෙඩින් එකට සති දෙකක් වගේ තියලා අපි ප්‍රී ෂූට් එක කළා. අපි ෂූට් එක කරේ ජෙටින් ලයිට් හවුස් බීච් එකේ හියාරේ. අපි ෆොටෝස් ගහන්න දුන්නේ සිලෝන් එලිගන්ස් එකට. ලස්සනට රීල්ස් හදලා දුන්නේ එලිගන්ස් ඇන් ලව් පේජ් එකේ. ප්‍රී ෂූට් එකට කලින් මම කොණ්ඩේට කලර් එකක් දැම්මා. කැන්ඩියන් බ්‍රයිඩල් ලුක් එකට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන විදිහට කලර් එක දැම්මේ සැලොන් රෝරා එකෙන්. වීඩියෝ එක දිග වැඩි වෙන නිසා ඉතුරු ටික ඊළඟ එකේ දාන්න. පේජ් එක ෆලෝ කරලා තියාගන්න.